වෙල් මාළු කරි එක. මේක හැමෝම කන්න ආස. හැබැයි රසට හදාගන්න බැරි කරි එක. මේක හැමෝම කියනවා මඩරාක් වෙනවා කියලා. අපි මේක මඩරායි සෙවල ටිකයි යන්න පොඩි ජාති ටිකක් දාගන්න. අපි ඒ ජාති ටික දාලා මේ හොඳට මලව කරලා අපි කරි එක හදලා බලමු. मैं गल्ला बोल रही डाल हम मेकर में काली लूंगी डाल देता मैं आगे प्रमाणे के दी ඔතන අපි මේක මේ හොඳින් හොදගත්තා සෙවල් ටික යන්න. ඔයගොල්ලන්ට පේනද සෙවල් ටික ගියාම මේක පොඩි මේ ගලකමක් තියෙනවා. අපි මේක වතුර තව දෙතුන් පාරක් දාලා හොඳට හොදගමු. කොළ ටික අයින් කරගන්න විශේෂයෙන්ම. right මම මේකට දාගන්නවා මේ මිරිස් මේ සැන්දි 3ක් විතර. දාගෙන අපි 3-5 දානවා මේ සැන්දි 2ක්. මේක ඔයගොල්ලන්ට ගෙදර හදා ගන්නවා නම් හොඳයි. අපි නම් කලින් අරන් තමයි ගත්තේ. ඊළඟට දාගන්නවා ලුණු. ලුණ වැඩි දාගන්න ඕනේ. මේ සැන්දින් එකක් පුරෝලා වගේ දාගම ගත්තාම මේ වගේ මනක ඇති වෙයි. ඊළඟට මේ කරි එකට අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි ගම්මිරිස් කියන්නේ. ගම්මිරිස් ඔන්න මේ සැන්දි 2ක් විතර දාගන්නවා. ඊට පස්සේ කහ දාගන්නවා. කහ නම් ගොඩක් ඕනේ නැති වෙයි. ඒ සැද්දෙන් භාගයක් විතර දාගත්තාම මේ ප්‍රමාණයක් වගේ ඇති වෙයි. ඊට පස්සේ අපේ අම්මගේ රාස් වට්ටුවකුවත් දාලා හදන දැන් තමයි ගොරක පේස්ට් එක කියන්නේ. ඔයගොල්ලන්ට ගොරක පේස්ට් එක හදන වීඩියෝ මම ආයෙ ගේන්නම්. ඊට පස්සේ අපි මේකේ දානවා ලුණු. ලුණු දානවා. කරපිංචා ඊට පස්සේ රම්පේ ඊට පස්සේ සේර රම්පේ දාගන්නවා. ඊට පස්සේ මම තක්කාලි ගෙඩිය කපා ගත්තා ඒ ටිකක් දානවා. ඊට පස්සේ ඉඟුරු ඊට පස්සේ සුදු ලුණු ගෙඩි 2ක් විතර මම ඔයාලට අර කලින් කිව්වේ මඩරා යන්න මඩරායන් තමයි දාන්නේ මේ නාරංග කඩගත්ත කොළ 5ක් 6ක් විතර ඊට පස්සේ සේර මේ දෙක තමයි අත්‍යවශ්‍යම වෙන දේ මේකේ මඩරා යන්න අපි එනම් මේ ටික දාගමු. දැන් අපි මේකට මේ වතුර එකතු කරගන්නවා. මාළු ටිකක් වැයෙන්නම් වතුර ටිකක් එකතු කරගන්න. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වගේ වතුර ප්‍රමාණයක් දාගත්තාම ඇති මේ මාළුව පොඩ්ඩක් අර මෙහෙන් වගේ දාගත්තාම ඇති වෙයි. මේක අපි තව ටිකක් හොඳින් කලවම් කරගමු. වතුර ටිකට මික්ස් වෙන්න. මේ ඉතින් මේ මාළු කරිය. නියම සුවඳකුත් එනවා. දැන් නම් නියම පදමට ඇදිලා වගේ තියෙන්නේ. අපි මේකේ රස පොඩ්ඩක් බලමු. නියම රසයි. රස පාටයි වගේ අපි තාලම් බලමු කැලලක් කොහොමද රස කියලා.
රස නම් නියමයි. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා bell icon එකත් ඕල් දාන්න. අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් අපි ගියා.